ට්‍රෙන්ඩෝරා ඩිජිටල් මීඩියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා thumbnail එක දැකලා අපි දැන් මේ වීඩියෝ එකෙන් මොකද්ද කරන්න යන්නේ කියලා. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලස්සනට YouTube thumbnail එකක් create කරගන්නේ කොහොමද කියලා. එතකොට දැන් AI තාක්ෂණයේ තියෙන නිසා graphic design දැනුම තියෙන්න අවශ්‍ය නැහැ. prompt එකක් නිර්මාණය කරගන්න පුළුවන් දැනුම පමණයි අවශ්‍ය වෙන්නේ. Nice. එතකොට ඔයාලට prompt එකක් create කරගන්න පුළුවන් නම් ඔයාට ඕන විදිහට ඔයාට ඕන දෙයක් මේ AI use කරලා කරගන්න පුළුවන්. හරි. අපිට මේ thumbnail එකක් design කරගන්න අවශ්‍ය වෙනවා website එකක්. ඒ website එකේ නම තමයි glyph.app කියන website එක. මේ තියෙන්නේ ඒ website එක. හරි. දැන් ඔයා මේකෙන් account එකක් create කරගන්න ඕනේ. මෙතන sign in කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාට account එකක් create කරගන්න. sign in with Google කියලා දෙන්න. එතකොට ඔයාගේ email එකෙන් ඔයාට පුළුවන් ඔයාට account එකක් හදාගන්න. ඔයා account එක හදාගත්තට පස්සේ ඔයාට මේ වගේ තමයි website එක පෙන්වන්නේ. එතකොට ඔයාට මෙතනින් credit 10ක් හම්බ වෙනවා thumbnail design කරන්න. මම පල්ලෙහා description එකේ link එකක් දාලා තියෙනවා. ඔයා ඒ link එක copy කරලා තව tab එකකින් ගිහලා paste කරන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ page එකකට එනවා. එතකොට ඔයාට පුළුවන් මෙතන මේ prompt කියන එකට තැනට දීලා ඔයාට thumbnail එකක් design කරගන්න. එතකොට මේකට credit 4.1ක් වගේ වැය වෙනවා. එහෙම වුණොත් ඔයාට credit 10යි හම්බෙන්නේ. දවසට ඔයාට පුළුවන් thumbnail දෙකක් වගේ create කරගන්න. හරි. මම දැන්ට හදාගත්ත prompt එකක් අපි මෙතෙන්ට දෙනවා. මම දැන් මෙතෙන්ට මං හදාගත්ත prompt එකක් දීලා තියෙන්නේ. අපි බලමු මේක run කරලා මොන වගේ thumbnail එකක් අපිට design කරලා දෙයිද කියලා. ඕකොල්ලොන්ට පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන් ගොඩක් අය මේ කොල්ලන්ගේ YouTube channel එකට thumbnail design කරලා තියෙන විදිය. ඔයාට එතනින් ගිහිල්ලා ඔයාට idea එකක් ගන්නත් පුළුවන්. ලස්සන thumbnail එකක් design කරගන්න. මට මෙන්න මේ වගේ thumbnail එකක් තමයි ආවේ. Oh my god! Wow! ගොඩක් creative. ඔයාට පුළුවන් මෙතනින් මේක download කරගන්න. එතකොට මේක create කරාට පස්සේ මෙතන credit ගාන අඩු වුණා. මම තවත් prompt එකක් මෙතෙන්ට දාගත්තා. අපි බලමු මේ prompt එකත් run කරලා මොන වගේ design එකක් අපිට හදලා දෙයිද කියලා. ඔයාට මේ වගේ ලස්සන thumbnail design කරගන්න පුළුවන් මේ glyph.app කියන website එක පාවිච්චි කරලා. ඔයාට මේක credit 10ක් වගේ තමයි හම්බ වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් තව මොන හරි thumbnail design කරගන්න අවශ්‍ය නම් මේගොල්ලන්ගේ තියෙන pricing plan එකක් $2කට credit 200ක් වගේ හම්බ වෙනවා. පොඩි ගාණක් වගේ තමයි ඔයාට වැය වෙන්නේ මේ credit 200 ගන්න. ඉතින් ඔයාට කැමති නම් මෙතන purchase කරලා වුණත් ඔයාට මේ credit ගන්න පුළුවන්. මෙතන කිසි පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ creative විදියට professional විදියට මේගොල්ලෝ thumbnail එක design කරනවා. ඉතින් ඔයා හදපු thumbnail එක මෙතන post වෙනවා. එතකොට අනිත් අයටත් බලා ගන්න පුළුවන් ඔයා හදපු thumbnail ටික මොන වගේද කියලා.